මම ඥානෝදය මහාවිද්‍යාලයේ උසස් පෙළ විද්‍යාංශයේ ගුරුවරියක්. මගේ නම පුබුදිනී සිල්වා. මගේ දුව නියුමි තිරන්දි මෙන්ඩිස්. එයා ඉගෙන ගත්තේ දේවි බාලිකා මහාවිද්‍යාලයේ. එයාගේ ඉසෙට් ස්කෝර් එක 1.7යි 2.5ක් වගේ තිබුණා. ඉතින් එයාට මෙහි වෛද්‍ය විද්‍යාලයකට ලකුණු මදි වෙයි කියලා මට හිතුණා. ඒ වගේම ලාල් ධර්මසේන සර් හිටපු විභාග කොමසාරිස්තුමා අපේ ඉස්කෝලේට ඇවිල්ලා මේ QIB ආයතනය මගින් යෙරවාන් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පාඨමාලාවක් ගැන විස්තර පත්‍රිකාවක් අපේ පාසලට ලබා දීලා තිබුණා. ඒ අනුව මම ඒක හොයලා බැලුවා QIB ආයතනයට ඇවිල්ලා. ඒ වෙලාවේ ඒගොල්ලෝ අපිට QIB ආයතනය මගින් යෙරවාන් විශ්වවිද්‍යාලයේ මේ පාඨමාලාව ගැන පැහැදිලි අවබෝධයක් ලබා දුන්නා. ඒ වගේම ලාල් ධම්මසේන සර් පැහැදිලිව අපිට කියලා දුන්නා. ඉතින් ඊට පස්සේ මේ දරුවව මම තීරණය කරා එයාගේ වෛද්‍ය සිහිනය සැබෑ කරගා ගන්න යෙරවාන් විශ්වවිද්‍යාලයට යවන්න ආමේනියාවේ. එයා දැන් ඉතින් එයාට ඒකට 35ක ශිෂ්‍යත්වයක් හිමි වුණා. එයාගේ ඉසෙට් ස්කෝර් එක මතයි යෙරවාන් විශ්වවිද්‍යාලයෙන් එක්සෑම් එකක් තියලා ඒ එක්සෑම් ප්‍රතිඵලය අනුව එයාට ශිෂ්‍යත්වයක් හිමි වුණා. QIB ආයතනයේ ප්‍රධානී අසේල පණ්ඩිත සර් තමයි මේ කාර්ය ඉටු කරන්නේ. ඒක නිසා ඒ මහතාට සහ QIB ආයතනයේ සියලුම සේවක මණ්ඩලයට මගේ හදපිරි සූතිය පිරිනමනවා. QIB campus makes your future dream come true. We guarantee your future.